මෝහ නැසූ බුදුරජාණන් වහන්සේ ඉතා සැපසේ නිදාගන්නේය. සුව නින්ද, සුව පහසුව. පිංගුතුනි පිංවත් දරුවනේ සුව පහසුව කියන එක ගැන කතා කරනකොට, සැපය කියන එක ගැන කතා කරනකොට අපිට සැපය සුව පහසුව ගොඩාක් විදිහට පේන්නේ ධන සම්පත් වලින්. එක්කෝ අත්පොහොසත්කම් වලින්, එක්කෝ ප්‍රසිද්ධියෙන්, එක්කෝ වෙන යම් හොදයකින්. නමුත් මේ ලෝකයේ සැපයක් සුව පහසුවක් තියෙනවා කෙලෙස් නැති හිතක. කෙලෙස් නැති හිත හරි සුව පහසුයි. කේන්ති යන්නේ නැති හිත, ඒ කේන්ති යන්නේ නැති ස්වභාවය ජීවිතයට පුදුම සැපයක්. රාගයෙන් හිත ඇවිස්සෙන්නේ නැති ස්වභාවය ජීවිතයට පුදුම සැපයක්. ඉරිසියාව හිතෙන්නේ නැති ස්වභාවය ජීවිතයට පුදුම සැපයක්.